අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ තේරවාදයට අනුව සම්බුදු වචනය අපි කොහොමද අවබෝධ කරගන්නේ? ඒ වගේම ඉතිහාසගත කාරණා මේ බෙදීම් විශේෂයෙන්ම ඔබ දන්නවා මුල් බුදු සමයේ මුල් අවුරුදු 20 සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උත්කර්ෂවත්ම කාලය විශේෂයෙන්ම මාර්ගඵලලාභීන් බෙහෙවින්ම බිහිවුණු කාලය හැටියට අපි අසා තිබෙනවා. අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විරාමයට යන්නට කලින් නවත්වපු තැනක් තිබුණා. දැන් ඒ නවත්වපු තැනින් අපි ප්‍රශ්නයක් ඔබ වහන්සේට යොමු කළොත් මහා සංඝිකයන්ගේ එම බෙදීම් වලින් ඇතිවුණු ඒක ව්‍යවහාරික කියන නිකාය ගැන අපිට මේ වෙලාවේ යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් වේවිද ස්වාමීන් වහන්සේ? පෙරවන් සරණයි. ඒකත් ඉතාම වැදගත්. දැන් අපි කිව්වා වයඹදිසට ගියපු මහා සංඝික කුලකයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කැඩුණා කිව්වනේ. ඒක ව්‍යවහාරික, කෞකුටික සහ ලෝකෝත්තරවාදී. සමහර පොත්වල ගෝකුලික කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් ඔය ඉතිහාසය ගැන සඳහන් කරපු තොරතුරු ලියපු පරමාර්ථ කියන භික්ෂුන් වහන්සේ, ඉන්දියානු ස්වාමීන් වහන්සේ කෙනෙක් අතීතයේ වැඩ වාසය කරපු. උන්වහන්සේගේ අදහස තමයි මේ මොකද දැන් ඔය ඒක ව්‍යවහාරිකයන්ගේ, ගෝකුලිකයන්ගේ, කෞකුටිකයන්ගේ පොත් අපිට නැහැ ඇත්තටම. ඒ වගේ පොත්පත් අපිට ඉතිරි වෙලා නැහැ. ඉතින් සමහර ලේඛකයෝ ලියපු ග්‍රන්ථවල තියෙන තොරතුරු තමයි අපිට හිමිවන්නේ. සමහර නිකායවල පොත් අපිට ඉතුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ මහා වස්තු වගේ ඒවා ලෝකුත්තරවාදීන්ගේ. ඉතින් මේ මහා පරමාර්ථ ස්වාමීන් වහන්සේ කෞකුටික නෙවෙයි ගෝකුලික කියලා මේ නිකාය හඳුන්වලා තියෙන්නේ. ඉතින් එතුමාගේ උන්වහන්සේගේ අදහසේ හැටියට ඒක ව්‍යවහාරික, ගෝකුලික සහ ලෝකුත්තරවාදීන්ගේ ධර්ම කොටස් කතා කරපු දේවල් බොහෝ දුරට සමානයි. පොඩි වෙනස්කම් තමයි තිබිලා තියෙන්නේ. හේතුව තමයි උන් ඔක්කොම බිඳී ආවේ එක මහා සංඝික කුලකයෙන්. ඒ කියන්නේ මහා සංඝික කුලකෙන් බෙදී එනකොට සියල්ල අතහැරලාව නෙවෙයි. සමහර කොටස් විතරක් වෙනස් වුණා. ඒ නිසා වුන් බෙදීමට ලක් වුණා. ඒක තමයි නිකාය බෙදෙනවා කියලා කියන්නේ. ඉතින් ඔවුන් අතර තිබිච්ච ඒවවලදී මේ ඒක ව්‍යවහාරිකයන්ගේ ධර්මය අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩොක්ට්‍රින් එක කියලා. ඒකේ තිබිච්ච විශේෂම එකක් තමයි ඒක ව්‍යවහාරිකනේ. ඒක ව්‍යවහාරික කියන්නේ එකම ව්‍යවහාරයක් කියන එක. ව්‍යවහාරයක් කියන්නේ වචනයක්. භාෂාව කියන එකනේ. වචනය, භාෂාව, ව්‍යවහාරය කියලා කියන්නේ නේද? ඒක ව්‍යවහාරික කියන එකේ තේරුම තමයි වුන් අදහස් කරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්මය එකම එක අර්ථයක් තමයි තියෙන්නේ කියලා. සියලු ධර්මයේ එකම අර්ථයක්. මොකක්ද ඒක කියලා ගොඩාක් පැහැදිලිව අපිට තොරතුරු හම්බ වෙන්නේ නැහැ. එක අර්ථයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට ඒ වගේම වුන් අදහස් කරා මේ ලෝකයේ තියෙන දේවල් වල සැබෑ සාරයක් නැහැ. තියෙන්නේ හුදු නම් ටිකක් විතරයි. අපි නම් කරගත්තු දේවල් ටිකක් විතරයි. මේ වුන්ගේ අදහස්. ඊට පස්සේ ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්මයේ එකම අර්ථයකට කැටි කරන්නට පුළුවන් කිව්වා. දැන් අපි අහලා තියෙනවා තේරවාදයේ තියෙනවා නේද? සියලු සම්බුදු වචනය එකම විමුක්ති රසයෙන් යුක්තයි කියලා අහලා ඇති නේද? හරියට මහා බුදු තියෙන වතුර එකම ලුණු රස වගේ මුළු සම්බුද්ධ වචනයම එකම විමුක්ති රසයෙන් යුක්තයි කියලා තියෙනවා. එතකොට ඒ වගේ මෞන අදහස් කරා මුළු බුද්ධ වචනේම එක අර්ථයකට ගැබ් කරන්නට පුළුවන් කියන එක. ඒකයි ඒක ව්‍යවහාරික කියලා කිව්වේ. ඒ වගේම ඒ ධර්මයේ සඳහන් වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ එකම නුවණකින්, එකම ප්‍රඥාවකින් කියන එකත් ඔවුන්ගේ අදහසක් වුණා. මේ විදිහට මේ ඒක ව්‍යවහාරිකයන්ගේ සමහර කරුණු තිබුණා. මේ ඒක ව්‍යවහාරික කෞකුටික ගෝකුලික සහ ලෝකෝත්තරවාදීන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ නිකන් දේවත් එහෙම නැත්නම් ගත්තොත් එහෙම අතිමානුෂීය ලක්ෂණ උන්වහන්සේට ආරෝපණය කරන්නට යෙදුණා. මම මේක සම්බන්ධයෙන් ඉදිරි දේශනාවකදී ලෝකෝත්තරවාදීන් ගැන සැකවින් විස්තර කරනකොට ඒක විස්තර කරලා දෙන්නම්. ඒ වගේම ඔය අන්ධක කියන නිකායත් ඔය ලක්ෂණ තිබුණා. ඒ කියන්නේ උදාහරණ මම කෙටියෙන් කිව්වොත් සමහර නිකාය විශ්වාස කරා ශාලිකා මේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම තාම දිව්‍ය ලෝකේ වැඩ ඉන්නවා තුසිත භවනේ. උන්වහන්සේ නිර්මාණ කයකින් තමයි මනුලොවට වැඩියේ. වැඩලා බණ කීවේ. උන්වහන්සේ සැබවින්ම වාසය කරන්නේ තුසිත භවනේ කියන මට්ටමටම ඔවුන්ගේ ධර්මය ඔවුන් විස්තර කරා. දැන් තේරවාදයේ එහෙම එකක් නැහැනේ. නේද? උන්වහන්සේ විශේෂ පාරමී පුරපු උත්තරීතර මිනිස්සෙක්. නමුත් හැබැයි මනුස්ස ගති ගත්තම අපි වගේම මිනිස්සෙක්. උත්තරීතර ගුණධර්ම ප්‍රගුණ කරපු බව ඇත්ත. මහා පුරුෂ ලක්ෂණ තිබිච්ච බව ඇත්ත. නමුත් සාමාන්‍යයෙන් උන්වහන්සේගේ කයත් අසුභයි. ඒකත් දි รา ගියා නේද? ඒකත් මිය ගියා. අපි කියනවා පරිනිර්වාණයටපත් වුණා කියලා. කාලෙන් කාල ලෙඩ වුණා. අහලා ඇතිනේ කතා ප්‍රවෘත්ති. ඒ වගේ ලක්ෂණ නැතුව බුදුරජාණන් වහන්සේ හරිම විශේෂ සත්වයක්. සාමාන්‍ය ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් එimhe නිදා ගන්න නැහැ කියන தത്വෙට පවා විස්තර වුණා ඒ නිකායවල. ඉතින් ඒ නිසා ඔය ඒක ව්‍යවහාරිකයන්ගේ තිබිච්ච මූලික ලක්ෂණ කීපයක් තමයි සියලු කිසිම දෙයක සාරයක් නැහැ. ඒවල තියෙන්නේ හුදු නම් පැනවීම ටිකක් විතරයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනාව එකම අර්ථයකට කැටි කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ එකම අර්ථයක් තමයි සියලු දේශනාවලින් දේශනා කරලා තියෙන්නේ.
ඒ දේශනාවේ තියෙන සාරය ඒවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එකම ප්‍රඥාවකින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ටිකක් දේවත්වයට කිට්ටු වෙන ලෝකෝත්තර මට්ටමකට ඒකට කියනවා නම් වඩාම සුසු වචනේ තමයි ලෝකෝත්තර මට්ටමකට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ විස්තර කරන්නට යෙදුණා. ඊට පස්සේ තියෙන විශේෂම තව ලක්ෂණයක් තමයි මේ සත්වයන්ගේ මනස පිරිසුදුයි කියන එක. ස්වභාවික මනස පිරිසුදුයි කියලා ඒක විවහාරිකයන් ප්‍රකාශ කරා. ඒ කියන්නේ අපේ ප්‍රකෘති මනසක් තියෙනවා. ප්‍රකෘති මනස පිරිසුදුයි. ඒක මේ ආවරණය වෙන්නේ මේ කෙලෙස් දුක් වගේ දේවල් වලින්. ඒක යටපත් වෙලා තියෙන එක අදහස් කරා. ඔවුන්ගේ හැටියට ශාලිකා එකපාර මනස් දෙකක් තියෙනවා. සිත් දෙකක් තියෙනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර ස්වභාවයෙන්ම පිරිසිදුයි සහ ඒක නීවරණ වලින් ආවරණය කරගන්නවා කියන එක ඒකේ සත්‍යතාවයක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ නේද? ඒක නිවැරදින්නේ නේද ස්වාමීන් වහන්සේ? අන්න හරි. දැන් අපේ අහලා ඇති නේද? පබස්සර මිදම් භික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ටන් කියලා දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒ කියන්නේ අපේ දේශනාවක් තියෙනවා සත්වයාගේ මනස පිරිසුදුයි ප්‍රභාස්වරයි. එහෙමයි. ඇත්තම කියනවා ප්‍රභාස්වරයි. ඒක මේ ආගන්තුක නීවරණයන්ගෙන් කිලිට වෙනවා කියලා දේශනාවක් තියෙනවා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අහලා ඇති. කාරි ප්‍රසිද්ධයි ඒ දේශනාව. ඒතකොට ඒ දේශනාව තේරවාදීන් අර්ථකථනය කොහොමද බලන්න දැන් හොඳ කරුණක් ඔබතුමිය මතු කරේ. දැන් බලන්න මේ ඇති වෙන වෙනස. බුදුරජාණන් වහන්සේගේ මෙබඳු දේශනා ඒක විවහාරිකයන් ළඟ තිබුණා. පවස්සන මිදම් භික්කවේ චිත්තං කියන දේශනාව මේ හැමෝගාම තිබිච්ච දේශනාවක්. එතකොට ඔවුන් අදහස් කරා එකෙන් මේ සත්වයාගේ ස්වභාවික මනස ප්‍රකෘති මනස පිරිසුදුයි වෙන කෙලෙස් සහිත වෙන මනසකින් තමයි මේක ආවරණය වෙලා තියෙන්නේ. කෙලෙස් සහිත මනසකින්. එතකොට ඔවුන්ගේ හැටියට එකපාර සිත් දෙකක් තියෙනවා. ප්‍රකෘති සිතයි සාමාන්‍යයෙන් අපි අද භාවිතා කරන ඒ කියන්නේ අපිට පහළන සිතයි. ථේරවාදීන් කෝ එහෙම එකක් නැහැ. මේ ප්‍රභාස්වර සිත කියලා කිව්වේ භවාංග සිතට. කිසිදු සත්වයකගේ සතර අපායේ පහළ වෙන සත්වයාගේ භවාංග සිතත් ඒක අපි ඉදිරියට විස්තර කරගමු. ඒ භවාංග සිතේ අකුසල චෛතසික නැහැ. කුසල චෛතසිකත් නැහැ. ඒක විපාක සිතක්. අකුසල චෛතසික නැති හින්දා ඒක ප්‍රභාස්වරයි. ඒ පසුව පහළ වෙන ඒ කියන්නේ භවාංග හිත ඉපදිලා නිරුද්ධ වෙනවා. අලුත් හිතක් ඉපදිලා නිරුද්ධ වෙනවා. ඊළඟට ඒ භවාංග චිත්ත සන්තතිය නතර වෙලා වෙන සිත් ටිකක් පහළ වෙනවා. ඒ පහළ වෙන සිත්වල අන්න කෙලෙස් හටගත්තම අර භවාංග සිත කිලුටුනා නෙවෙයි ඒ පිරිසුදුව පැවචිත චිත්ත සංතානය චිත්ත පරම්පරාව කිලිටි වුණා කියලා තේරවාදීන් සැලකුවා. පැහැදිලිද? එතකොට අර කට්ටිය කියද්දී මේ සිත් දෙකක් වැඩ කරනවා කියලා තේරවාදීන් කිව්වා නෑ එකම චිත්ත පරම්පරාවක්. ඒකේ තියෙන මූල චිත්තය භවාංග චිත්තය සත්වයකගේ ප්‍රතිසන්දි භවාංග චුති කියන මූල චිත්තය මේ චිත්තය ප්‍රවාස්වරයි. ඒ චිත නිරුද්ධ වෙලා පසුව අරමුණක් එනකොට ඒ සිත නතර වෙනවා తాවකාලිකව. ඊළඟට පහළ වෙන සිත්වල කෙලෙස් හට ගන්නකොට එක සිතක් නෙවෙයි චිත්ත ප්‍රවාහයම කිලිටි වුණා යයි අපි සලකන්නට ඕන. කිලිටි වුණා යයි සලකන්නට ඕන. ඊට පස්සේ තේරවාදීන්ගේ ඔකට තව නිර්වචනයක් තියෙනවා. ඔය ක්‍රම දෙකකට ඔය විස්තර කරනවා. තව එකක් තමයි මේ සිත කියන්නේ අරමුණු දැන ගැනීමනේ. සිත කියන්නේ අරමුණු දැන ගැනීම. ඒකේ නැහැ මේ කුසල අකුසල බවක්. ඒක හරිය නිකන් වතුර වගේ පිරිසුදු වතුර වගේ. පිරිසුදු වතුරට සායන් ටිකක් දැම්ම මේක කහ වෙනවා, නිල් වෙනවා, ලුණු රහ වෙනවා, පැණි රහ වෙනවනේ. සීනි එහෙම දැම්මම නේද? එතකොට ඒකට යම් යම් දේවල් මිශ්‍ර කරාම මේක වෙනම සංයුතියක් හැදෙනවා. පිරිසුදු වතුරවල වෙන ගති ඇති වෙනවා. ඒ වගේ තමයි සිත කියන එක අරමුණු දැන ගැනීමක් පමණයි. ඒකේ ලෝභ දෝෂ මොහ ආවම ඒ සිත කිලිටි වෙනවා. සිත හරියට දිය සායම් ටිකක් වතුරට දැම්මා වගේ. ඒ නිසා සිත ප්‍රභාස්වරයි අකුසල චෛතසික ධර්ම නිසා මෙයා කිලිටි වෙනවා කියන එක තවත් තේරවාදෙහෙම තියෙන නිර්වචනයක්. ටීකාවලින් නිර්වචනයක් තේරවාදයේ විදිහට. ඒතර ඔය විදිහට ගත්තම ඔය පවස්සර මිදම් භික්කවේ චිත්තං කියන එක තේරවාදීන් අර්ථකථනය කරේ වෙන ක්‍රම දෙකකට. භවාංග සිත ප්‍රභාස්වරයි පසුව පහළ වෙන සිත් වලින් චිත්ත ප්‍රවාහය කිලිටි වුණා නැත්නම් සිත කියන කර්මණු දැන ගැනීමක් විතරයි. ඒකේ කුසල අකුසල බවක් නැහැ. නමුත් ඒ සිතත් එක්ක මිශ්‍ර වෙලා පහළ වෙන අකුසල නිසා සිත කිලිටි වුණා කියලා සැලකුවා. නමුත් මේ ඒක විවහාරිකයන් කිව්වා එහෙම නෙවෙයි. ප්‍රභාස්වර සිත කියලා එකක් ස්වභාවයෙන්ම තියෙනවා. ඒක ආවරණය වෙලා තියෙන. ඒකට අපිට ප්‍රකට වෙලා නැත්තේ මේ වෙන සිතක් නිසා. මම තව කරුණක් මතක් කරන්නට ඕනේ. මෙන්න මේ වගේ අදහසක් අද වෙනකොට තායිලන්තේ ඉන්න තේරවාද වනගත සෙනසුන්වල තායිලන්තේ ෆොරස් මොනාස්ට්‍රීස් වල වනගත සෙනසුන්වල ඉන්න සමහර තේරවාදයේම උපසම්පදා වෙච්ච අපේ ගරු ස්වාමින් වහන්සේලා සමහර කෙනෙක් මේ මතය දරනවා.
සමාවෙන්න මට අපේ ස්වාමීන් වහන්සේ දැන් ඒ වගේ මතයන් දැරීම අපි දැන් තේරවාදයට අනුව බුද්ධ වචනේ නිර්වචනය කර ගැනීමක් අවබෝධ කර ගැනීමක් මේ කරන්නේ. දැන් අපි එතන ඉඳගෙන අපි ඒ දිහා බලලා කතා කරොත් ස්වාමීන් වහන්සේ පරම සෝය කියන්නේ නිර්වාණය ලබා ගැනීම සඳහා එවැනි මත දැරීම බාධාවක්ද අපේ ස්වාමීන් වහන්සේ? ඔව් ඒක තමයි මම කියන්න හදන්නේ. ඒක තමයි මට කියන්නට අවශ්‍ය වෙන්නේ. දැන් ඔන්න දැන් ඒ ස්වාමීන් වහන්සේලාගේ අදහසක් තමයි භාවනාවෙන් කරන්න ඕනේ මොකක්ද දන්නවද? අර ප්‍රකෘති මනස පාද ගන්න එක. පිරිසුදු මනස පාද ගන්න එක. ඒ පිරිසුදු මනසෙන් සියල්ල දිහා සිහියෙන් බලාගෙන ඉන්න. ඒ පිරිසුදු මනසට සියල්ලම ඇති වෙනව නැති වෙනව පේන්න පටන් ගනී. ප්‍රභාස්වර මනසට කියලා මම පෞද්ගලිකවම සාකච්ඡා කරලා තියෙනවා. මේක තමයි අපේ භාවනාවේ අරමුණ කියන එක උන්වහන්සේලා ප්‍රකාශ කරනවා. මේ තේරවාද භික්ෂුන් වහන්සේලාමයි. නමුත් බලන්න ඒකේ තියෙන්නේ සම්පූර්ණයෙන් තේරවාදයට පටහැනි වෙන අදහසක්. ඒක තාම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා මේ කතා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එතකොට දැන් ශාලිකා ප්‍රශ්නේ තමයි එතකොට කොහොමද අධිගමය කියලා. ඒකත් ඉතාම වැදගත්. ශාලිකා මේ අධිගමය අපි තීරණය කරන්න වෙන්නේ තේරවාදයට අනුවනේ. සර්වස්තිවාදීන් අතරත් තියෙනවා රහතන් වහන්සේලා. දැන් ඒක ව්‍යවහාරිකයන්ගෙත් රහතන් වහන්සේලා ඉන්නවා. ඔවුන්ගේ හැටියට මේ ප්‍රකෘති මනස පාද ගන්නට ඕනේ. ඒතර ප්‍රකෘති මනස පාදගත්ත කෙනා ඔවුන් කියනවා රහත් කියලා. ඒතර ඒ තායිලන්තයේ තියෙන සමහර ස්වාමීන් වහන්සේලා ඒ தත්ත්වයටපත් වෙච්ච ප්‍රකෘති මනස පාදගත්තා කියලා සලකන ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා. නමුත් තේරවාදයේ හැටියට ඔවුන් රහත් නෑ. ඒ නිසා මිනිස්සු මුලා වෙන තැනක් නේ අන්න අර ස්වාමීන් වහන්සේ රහත්. අර ස්වාමීන් වහන්සේ මාර්ගඵලලාභී. තව කෙනෙක් ඇවිල්ලා කියනවා මමත් මාර්ගඵලලාභී. තව කෙනෙක් කියනවා මේ ස්වාමීන් වහන්සේත් මාර්ගඵලලාභී. දැන් කොහොමද තීරණය කරන්නේ? මිනිස්සු අසරණ වෙනවා. ඥානවන්තයෙක් කවදාවත් කෙනෙක් කිව්ව පළින් පිළිගන්නේ නැහැ නේ. කෙනෙක් කිව්ව පළින් පිළිගන්නේ නැහැ. එහෙමනම් මොකද්ද නිර්ණායකය? එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කියන ධර්මයේ සත්‍යයක් තියෙනවා. සම්පූර්ණ ධර්මයේ වැරද්දක් නැහැනේ. මේ කියවෙන්නේ සමහර කරුණු ප්‍රධාන කරුණු ගැන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපිට කෙනෙක්ගේ රහත්භාවය හෝ නොරහත් භාවය තීරණය කරන්නට වෙන්නේ ධර්මයට අනුව. පොතපතේ විස්තර කරලා තියෙන කරුණ අනුව. ඒ නිසා කෙනෙක්ගේ මම නිතරම කියන කතාවක් කෙනෙක්ගේ රහත්භාවය හෝ නොරහත්භාවය තීරණය කරන්නට වෙන්නේ ඒ බෞද්ධ නිකායේ තියෙන ධර්මයට අනුව. ඒතර අපිට කියන්න පුළුවන් අර වගේ ප්‍රතිපදාවක් පිරුවොත් තේරවාදයට අනුව රහත් වෙන්නට බෑ. හැබැයි ඔවුන්ගේ ධර්ම විග්‍රහයට රහත් වෙන්නට පුළුවන්. හරිනේ? එතකොට තේරවාදයට අනුව රහත් වෙන්නට බෑ. ඊට පස්සේ ශ්‍රාවකයාට එන්නේ එහෙමනම් ඔබ හරි, ඒ කියන්නේ ඔබට ගැළපෙන සුදුසු ඔබ පිළිගන්නා වූ අදහසේ ඉන්නට. ඒතර කෙනෙක් අහන්න පුළුවන් ඇයි ස්වාමීන් වහන්සේට කියන්න බැරි තේරවාදයේ හරි අනිත් ඒවා වැරදි කියලා. එහෙම නෙවෙයිනේ අපි ඥානවන්තයෝ වුණාම මම හරි හෝ වැරදි හෝ කියන කතාවෙන් මිනිස්සු පිළිගන්නව නැහැ කියලා එකක් නැහැනේ නේද? මම කියන හරි කියන එකෙන් නම් මිනිස්සු පිළිගන්නේ. ඒ පිළිගැනීම සාර්ථක නැහැ. තමන්ම තේරුම් ගන්නට ඕනේ මේක හරි හෝ වැරදිද කියන එක. එහෙනම් මේක හරියට ගැඹුරෙන් අධ්‍යයනය කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා මට කියන්නට තියෙන්නේ ඒ වගේ ක්‍රමවලින් භාවනා කරා කියලා තේරවාදයට අනුව රහත් වෙන්නට බෑ. හැබැයි ඔබ ඕන් එක කතා කරොත් ඒ ස්වාමීන් වහන්සේලා එක සාකච්ඡා කළොත් ඔවුන් දැඩිව ප්‍රකාශ කරනවා මේ විදිහට ගියොත් රහත් වීමක් කියලා. මේ තමයි අරිහත්ත්වය කියලා. ඒතර මේක සංවාදයෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා අපිට පැහැදිලි වෙන්නට ඕනේ ඔබ තේරවාදය නම් අධ්‍යයනය කරන්න. තේරවාදයේ මුලින් නම් හොඳට පැහැදිලිව තේරුම් ගන්න. එතකොට එයට අනුව ඔබට තීරණය කරන්නට පුළුවන් කෙනෙක් රහත්ද නැද්ද කියන එක. එතකොට ඒ නිසා මම අපු ප්‍රශ්නෙට දැන් ඒක ව්‍යවහාරිකයන්ගේ ඔය වගේ ලක්ෂණ තිබුණේ ඒ ටික කැටි කරොත් එහෙම ඔවුන්ගේ හැටියට දේවල් වල සාරයක් නැහැ තියෙන්නේ නම් විතරයි ව්‍යවහාරයක් විතරයි නම් ටිකක් තමයි තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්මයේ එකම අර්ථයකට කැටි කරන්නට පුළුවන්. ඒ සියලු ධර්මයේ සාරය එකම නුවණකින් තමයි අවබෝධ කරන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එකම නුවණකින් බුදුරජාණන් වහන්සේ manussත්වයෙන් ඉක්මවලා ලෝකෝත්තර මට්ටමකින් වුන් සැලකුවා. ඒ වගේම සත්වය අතර ප්‍රකෘති සිතක් තියෙනවා. ඒ සිත අතිශයින්ම ප්‍රභාස්වරයි අතිශයින්ම පිරිසුදුයි. ඒ ආවරණය වෙන්නේ තවත් කෙලෙස් සහිත සිත් වලින් දුකෙන් සහ කෙලෙස් වලින් තමයි ඒක ආවරණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අදහස් සමහර ස්වාමීන් වහන්සේලා තේරවාදයේ ඇතුළත් අද කාලේ දරනවා කියන එකත් මම විශේෂයෙන් මතක් කරන්නට යෙදුණා.